දේම ආපුවමත් නෙගෙට්ට ගමම අපි තේකකට කෝපි එකකට යන්නේ මාධ්‍ය භාවිතය තුලත් මිනිසුන්ගේ රුධිරය අපිරිසුදු වෙනවා. මේක හරි සුවඳයි. පුංචි ළමයින් ඉඳලා බොන්න පුරුදු කරන්න ඕනි. ආයුර්වේද කියන්නේ වල් අරසි කියලා. ඉඟිනි කෝපි කියලා කියන්නේ අපේ මුතුන් මිත්තන් බීපු කෝපි එක. මේකෙන් ලෙඩ 100කට විතර වැඩි සනීප වෙනවා කියලා සාම්ප්‍රදායික වෙදකම විස්තර කරනවා. උණුසුම් තේකක් හැටියට බෙවුවොත් සම්පූර්ණ ශරීරේ විෂ ඉවත් වෙනවා. ඒක ඇත්තටම අපි දෛනිකව කොච්චර විෂ ප්‍රමාණයක් අපේ ශරීරයට ඇතුල් වෙනවද කියලා අපි දන්නේ නැහැ. මේ ලේ ආපෝ පිරිසිදු කරගත්තොත් මේ ලෙඩ වලින් බේරෙන්න පුළුවන්. මේක මානව හිතවාදී ආහාර රටාව. දියවැඩියාව, කොලෙස්ටරෝල්, ප්‍රෙෂර්, කිඩ්නි ආබාධ, ඒ වගේම කැන්සර්. මේ වගේ රෝගවලින් විසඳුමක් ලබා ගන්න එකම තැනක් තියෙනවා. අපි වැරදි මාර්ගවල ගිහිල්ලා වැරදි විසඳුම හොයා ගන්නවා. හැබැයි අද අපි හොඳ විසඳුමක් හොයාගෙන තමයි මෙතනට ඇවිල්ලා ඉන්නේ. මාත් එක්ක ඉන්න මාධ්‍යවේදී විමල් ධර්මප්‍රිය. අයිබෝන්. ඇත්තටම වැඩි දිනක් දන්නේ මම ගුවන්විදුලි රූපවාහිනී නිවේදකයෙක් හැටියට මම දන්න අය දන්නේ. ඉතින් ඇත්තට මේ බෝන ඕන රෝග සම්බන්ධව මම දැඩි අවධානයක් යොමු කළා. කාලාන්තරයක් තිස්සේ මම මාධ්‍ය හසුරවනකොට මාධ්‍ය වැඩ කරනකොට මම ගොඩක් වෛද්‍යවරු එක්ක සාකච්ඡා කරලා තියෙනවා. ගොඩක් තොරතුරු හොයලා තියෙනවා. ඒ වගේ සම්බන්ධ වැඩසටහන් කරලා තියෙනවා. ඒ වගේම තමයි අපේ පරම්පරාව ගත්තාම අපේ පරම්පරාවෙත් සාම්ප්‍රදායික වෙදකම තිබුණා. අපේ සීයලා, ලොකු තාත්තලා, බාප්පලා සර්ප යුදකම කරා, බලිතොවිල් ශාන්තිකරම මේ හැම එකම කරා. මේ හැම එකකම තියෙනවා ඒගොල්ලෝ ශරීරයෙන් විසක් ඉවත් කරන්න දීපු ආහාර පාන තියෙනවා. ඇත්තටම අදටත් අපි ආහාර පාන ගන්නවා නම් අපේ ශරීරයේ යම් විසක් තියෙනවා නම් විස හරණය වෙනවා. ඒක ඇත්තටම අපි දෛනිකව කොච්චර විස ප්‍රමාණයක් අපේ ශරීරයට ඇතුල් වෙනවද කියලා අපි දන්නේ නැහැ. කන හැම කෑමකින්ම, බොන හැම බීමකින්ම, ඊළඟට මේ පරිසරයේ සාමාන්‍ය විදිහට අපි හුස්ම ගන්නකොට මේ හැම දෙයකින්ම විසක් ඇතුල් වෙන්නේ. ඒ නිසා අපේ ඇත්තටම රුධිරය අපිරිසුදු වෙලා තියෙනවා. මාධ්‍ය භාවිතය තුලත් මිනිසුන්ගේ රුධිරය අපිරිසුදු වෙනවා. මේ ලේ ආපෝ පිරිසුදු කරගත්තොත් මේ ලෙඩ වලින් බේරෙන්න පුළුවන්. ලේ පිරිසුදු කරන එක ක්‍රමයක් තමයි ලේ පිරිසුදු කරන බීම වර්ග සහ කෑම වර්ග අපි ශරීරයට ඇතුල් කරන්න ඕනි. ඒකට අපි දෙන උදව්වක් මේක. මේක මානව හිතවාදී ආහාර රටාව. සමේ මානව හිතවාදී ආහාර රටාවේ අපි බීම වර්ග කීපයක් මුලින් හඳුන්වලා දෙනවා. පස්සේ අපි ඔබට කෑම වර්ග කීපයක් හඳුන්වලා දෙනවා. ඇත්තටම අපේ සාම්ප්‍රදායික පරණ ආහාර වට්ටුවරට ආපහු මිනිසුන්ට යන්න බෑ රුක්ෂන්. ඒක නිසා අපි සමහර මිනිස්සු දන්නේ නැහැ මේ ආහාර පාන මොනවද කියලා. ඒ නොදන්න දේවල් අපි හඳුන්වලා දීලා ඇත්තට මිනිසුන්ගේ අතටම ලැබෙන්න සලස්සනවා. එතකොට මිනිසුන් මේව හොයන්න මහන්සියක් නැහැ. කම්මැලි මිනිසුන් ඉන්නවනම් ඒගොල්ලන්ට ළඟටම ලැබෙනවා. නොගෙන නොදන්න අය ඉන්නවනම් ඒගොල්ලොත් දැනුවත් වෙනවා. ඒ නිසා පරණ ආහාර පානවල අපිට ගන්න පුළුවන් ප්‍රමාණය මිනිසුන්ට ලැබෙන්න සලස්සලා මෙන්න මේ කියන බෝනෝන රෝග වලට විසඳුමක් දෙන එක තමයි අපේ ආයතනයක් පටන් ගත්ත මම ඒකෙන් මේ කරන්න උත්සාහ කරන්නේ. එහෙනම් විමල් අයියේ අපි ඔයාගේ නිෂ්පාදන ටික අපි හඳුන්වලා දෙමු නේද? අපි ඇත්තටම අපි ආහාර පාන වට්ටෝරුවේ මුලින්ම අවධානය යොමු කරේ තේ එකකට සහ කෝපි එකකට. රුක්ෂන් අපි මුලින්ම හඳුන්වලා දෙමු තේ එක සහ කෝපි එක. සාමාන්‍යයෙන් අපි උදේම ආපුවමත් නෙගෙට්ට ගමම අපි තේ එකකට කෝපි එකකට යන්නේ. ඒ නිසා අපි තේ එකයි කෝපි එකයි හඳුන්වලා දෙමු. මේ තියෙන්නේ ජාවා තේ එක. ජාවා ටී. ඒ නමින්ම තමයි අපි මේක පළ කරලා තියෙන්නේ. ජාවා ටී වැඩිපුර පාවිච්චි වෙන්නේ මැලේසියාවේ. මේක වකුගඩු පිරිසිදු කාරකයක් හැටියට පාවිච්චි වෙනවා. ආයුර්වේද කියන්නේ වල් අරසි කියලා. ඉතින් මේ ජාවා ටී එක මැලේසියාවේ සහ ලෝකයේ විවිධ රටවල වල විවිධ මිල ගණන් මේක අධික මිල ගණන් වෙනවා. නමුත් අපි ලංකාවේ මිනිසුන්ට දරා ගන්න පුළුවන් සාධාරණ ගානකට අපි මිනිසුන්ට අතට ඔන්ලයින් ක්‍රමයට ලැබෙන්න සලස්සනවා. මේක ගොඩාක් ප්‍රතිලාභ තියෙනවා. වකුගඩු පිරිසිදු කරනවා, ලේ පිරිසිදු කරනවා, දියවැඩියාව, කොලෙස්ටරෝල්, ප්‍රෙෂර් මේක සම්පූර්ණ බැහැලා යනවා. මේ පිළිබඳව මහාචාර්යවරු, වෛද්‍යවරු කරපු පර්යේෂණ ගණනාවක් බොහෝ වෙබ් අඩවි වල තියෙනවා. ඔබ සර්ච් කරලා බලන්න Google වල ජාවා ටී කියලා. එහෙම නැත්නම් මිසයිකොසින් කියලා. ඉතින් මේක අපේ රටේ බොහොම හොඳ සාම්ප්‍රදායික බීමක්. උණුසුම් තේකක් හැටියට බෙවුවොත් සම්පූර්ණ ශරීරේ විෂ ඉවත් වෙනවා. සතියකට දෙකක් තුනක් විතර වගේ බිවණන් ඇති. මේක ඉඟිනි කෝපි. ඉඟිනි කෝපි කියලා කියන්නේ අපේ මුතුන් මිත්තන් බීපු කෝපි එක. මේකෙන් ලෙඩ 100කට විතර වැඩි සනීප වෙනවා කියලා සාම්ප්‍රදායික වෙදකම විස්තර කරනවා. ආයුර්වේදයේ හරියට මේවා බෙහෙත් වලට පාවිච්චි කරනවා. ඉතින් මේක ඇත්තටම කෝපි රසයි, කෝපි සුවඳයි, හරි සුවඳයි මේක. මේක හරි සුවඳයි. පුංචි ළමයින් ඉඳලා බොන්න පුරුදු කරන්න ඕනි. බෝනෝන රෝග වලට හොඳ විසඳුමක්. ඒ නිසා හොඳ තේ එකක්, කෝපි එකක් අපි මේ අඳුනලා දෙන්න. මේ කෝපි එකේ ඊළඟ විශේෂත්වය තමයි අපේ මුතුන් මිත්තෝ මේක ලිං පිරිසුදු කරන්න, වතුර පිරිසුදු කරන්න ගත්තු ඇට විශේෂයක් ඉඟිනි කියලා කියන්නේ. තලලා දාලා ලිඳ පිරිසුදු කරනවා. අපේ ශරීරෙත් වතුර තියෙනෝනේ 70%කට වැඩි. ඒ නිසා ලිඳ පිරිසුදු කරනවා වගේ අපේ ශරීරය පිරිසුදු කරන්න පුළුවන්, ලේ පිරිසුදු කරන්න පුළුවන්, වකුගඩු පිරිසුදු කරන්න පුළුවන්. ඒ වගේම තමයි බෝනෝන රෝග වලින් අපිව බේරන්න පුළුවන්. ඒ වගේම ප්‍රතිශක්තිය අතිශයින්ම වැඩි කරලා දෙන්න පුළුවන්. ඔරොත්තු දීමේ හැකියාව හදලා දෙන්න පුළුවන්. තේ එකක් වගේම තමයි මේ කෝපි එක.
එනිසා මේ තේ එකයි කෝපි එකයි ඔබට අපි මුලින්ම අඳුනලා දෙනවා ඉතාම සාධාරණ මිලකට. එනම් අපි ඔයාගේ නිස්පාදන ටික අඳුනගත්තා. මේවා කොහෙන්ද කොහමද මිලදී ගන්න? ඇත්තටම රුක්ෂන් මේ දෙකට අමතරව අපේ තව නිෂ්පාදන තියෙනවා. නමුත් ඉතින් අපි මුලින් මේ දෙක විතරක් අඳුනලා දෙනවා. මේ නිෂ්පාදන ඔබට ගන්න කොහෙවත් ඇවිදින්න ඕනේ නැහැ. ගෙදරටම ලැබෙන්න සලස්සනවා. ඔන්ලයින් ක්‍රමයට අපෙන් ඉල්ලන්න. අපේ WhatsApp අංක දෙකක් තියෙනවා. ඒ දෙකෙන් එකකට ඔබේ තොරතුරු දෙන්න අපිට. අපි ඔබට ගෙදරටම ලැබෙන්න සලස්සනවා. මේ පාවිච්චි කරන පිළිවෙලත් එක්ක විස්තර පත්‍රිකාවකුත් එනවා. ඒකත් එක්ක හොඳට පාවිච්චි කරලා නිරෝගී වෙන්න කියන ඉල්ලීම කරනවා. හැමෝම නිරෝගී වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.